Welcome back to my YouTube channel. හායි යාළුවනේ ඔන්න අදත් මං ආවා ඔයාලට අලුත්ම අලුත් දෙයක් අරගෙන. ඔයාලට අඳුනගන්න පුළුවන්ද මේ මොකක්ද කියලා? මලක් කියලා නම් කියන්න පුළුවන් නේද? ඔව් ඇත්තටම ඔයා හරියටම හරි. ඔයා හිතුවා වගේම සබා දහමේ අපූරු නිමයමක් වන ලස්සන මලක් ගැන තමයි මම කියන්න හදන්නේ. ඒකේ නම තමයි කිඩාරම් මල. මේ කිඩාරම් මල එලිෆන්ට් ෆූටම් ෆ්ලව නැත්තං ස්ටින්ට් ලිලි යන නම්වලනුත් හඳුන්නනවා. ඒ වගේම දුර්නාමාරි සර්පනාල ගජපද බහුකන්ද කණ්ඩුල වගේ නම්වලනුත් හඳුන්නනවා. මේ මල ඉතාමත් කලාතුරකින් තමයි දකින්න හම්බෙන්නේ. ඒ වගේම මේ මලේ විශ්කම්භය සෙන්ටිමීටර් 45 සෙන්ටිමීටර් 50 වගේ ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේම මේ මලේ පාට තද දම් පාටක්. ඒ කියන්නේ කුණුලේ පාට හැරුණු තද දම් පාටට හුරු පාටක් තමයි මේ මලේ දක්නට හම්බෙන්නේ. ඒ වගේම මේ මලේ ගඳ සුවඳ ගැන කතා කරොත් සාමාන්‍ය මලකින් හමන ආකර්ශනීය සුවඳක් නෙමෙයි මේ මලෙන් අපිට හමන්නේ. ඒ මලේ ඉතාමත් දුර්ගන්ධයක්. ඒ කියන්නේ කුණු මස් ගඳක්. මලකුණක් කුණු වෙච්ච ගඳක් තමයි මේ මල තුලින් අපිට ආග්‍රහණය කිරීමට පුළුවන් වෙන්නේ. ඔයාලා දන්නවද ඇයි මේ මල මෙච්චර දුර්ගන්ධයක් හමන්නේ කියලා? මේ හමන දුර්ගන්ධය මේ මලේ පරාගන උපක්‍රමයක්ලු. එහෙනම් මේ කතාවත් අහන්නකෝ. මෙන්න මේ කිඩාරම් මල පෙති දිගහැරෙන විට පළවෙනි දවසේදී මේකට කෘමි සත්තු ඇදිලා එනවා. ඒ වගේම මේකේ පුනීලාකාර කොටස ඉතාමත් මෘදු සහ සිනිඳු නිසා අර ඇදිලා එන කෘමීන් මේ තුලට වැටීමක් සිද්ධ වෙනවා. වැටුනට පස්සේ මේ මල කෘමීන් මලෙන් පිටතට ඒමට අපහසුයි කෘමීන්ට. මොකද අර පුනීලාකාර කොටස ඉතාමත් මෘදුයි සිනිඳුයි. ඔවුන්ට උඩට නැග ගැනීමට ඉතාමත් අපහසුයි. ඒ වගේම හවස් වෙනකොට මේ මල හැකිලෙනවා. මල හැකිලෙන්නේ අර ආපු කෘමීනුත් ඇතුලේ තියාගෙනමයි. මේ මල තුලට ඇද වැටුණු කෘමීන්ට මුළු රෑ පුරාම මේ මල තුල ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට දෙවන දිනයේත් මලේ ස්වභාවය වෙනස් නොකර අර කෘමීන් අර මල ඇතුළෙම රඳවා ගන්න මේ කිඩාරම් මල උත්සාහ දරනවා. තුන්වෙනි දවසේදී නැත්තං දෙවන දිනේ රාත්‍රියේදී පුෂ්ප මංජරි වලින් පරාග වට්ටනවා අර මලේ පුනීලාකාර මැද කොටසට. එතකොට අර ඇතුලේ ඉන්න කෘමීන්ගේ ඇඟට තමයි අර කහපාට පරාග වැටෙන්නේ. ඒ පරාග වැටිලා කෘමීන්ගේ ඇඟේ රැඳෙනවා. කහපාටට චූටි කෘමීන්ගේ කෘමි සතුන්ගේ ඇඟේ කහපාටට අර පරාග ගෑවෙනවා. සබා දහමේ පුදුම සහගත බව කොච්චරද කියනවා නම් මේ මල පසුදින දිග හැරෙනවා නැවත. එතකොට මේ මලේ ඇතුළත ඉන්න කෘමීන්ට එළියට යන්න පහසු වෙන විදිහට ඒ මලේ අර මෘදු සිනිඳු පුනීලාකාර කොටස බිත්ති රළු වෙනවා. ඒ වගේම කෘමීන්ට පිටතට යෑමට අවස්ථාව උදා වෙනවා. කෘමීන් පිටතට යන්නේ අර මලේ තියෙන පරාගත් ඇඟේ ගාගෙනමයි. එතකොට ඒ සමගම මලෙන් අධික ගන්ධයක් හමා යනවා. පරාග ඇඟේ තවරාගත්තු කෘමි සත්තු මල වෙත ඇදී ඒමෙන් පරාගණය තවත් මලක් වෙත සිද්ධ වෙනවා හරිම අපූර්වට. එතකොට මේ දකින්න හම්බෙන්නේ ඔයාලට කිඩාරම් මලේ ගහ. හැබැයි කිඩාරම් මල පිපෙනකොට මේ ගහේ කිසිම කෑල්ලක්වත් දකින්න හම්බෙන්නේ නෑ. කිඩාරම් ගහ මැරුණට පස්සේ තමයි පොළොව යට තියෙන අලෙන් පොළොවෙන් ඉහළට ඉතා විශාලාකාරයෙන් මේ මල මතුවෙන්නේ. මේ ඔයාලට දකින්න හම්බෙන්නේ කිඩාරම් ගහේ අලය. මේ අලය ආහාරයට ගන්නවා. සාමාන්‍ය අල වර්ගයක් විදිහට ආහාරයට ගැනීමත් සිද්ධ වෙනවා. එතකොට මේවා අර්ශස් රෝගයට, පණු රෝගවලට, ඉරුවාරදයට, ආහාර අරුචියට හොඳයි කියලා අපේ වෛද්‍ය සාහිත්‍ය තුළ සඳහන් වෙනවා. ඔන්න ඉතින් සබා දහමේ අපූර්ව නිමයමක් වෙන මේ කිඩාරම් මල සම්බන්ධයෙන් මම දන්න තොරතුරු ඔයාට කිව්වා. ඔයත් අනිවාර්යෙන්ම මීට වැඩිය යමක් හෝ
මගෙන් මිස්ටේක් එකක් වෙලා තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයක් ඔයාලට හඳුන්වලා දෙන්න එනකන් අදට මම යනවා. මගේ මේ වීඩියෝ එකනුත් ඔයාලා අලුත් දෙයක් එකතු කරගත්තා නම් අමතක නොකර අනිවාර්යෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.